එක විදියට චිකන් දාලා බන්ස් හදන්න කැමති කෙනෙක් නම් මේ විඩියෝ එක ඔයාට. අද අපි හදමු චීසි බටර් චිකන් බන් එකක්. මේකට ඕන කරන ජාති ටික වෙනදා වගේම මන් ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔන්න දැම්මා. ඒකේ මං කොටස් 3කට තමයි දාලා තියෙන්නේ. එකක් දාලා තියෙන්නේ මුලින්ම චිකන් ටික මැරිනේට් වෙන්න දාන්න ඕන ජාති ටික. ඊට පස්සේ බටර් චිකන් එක හදන්න ඕන කරන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික වෙනම දැම්මා. ඒකටත් පස්සේ ගාලික් බටර් එකට ඕන කරන ඉන්ග්‍රීඩියන්ට්ස් ජාති ටිකත් වෙනම දැම්මා. මේ ටික ස්ටෙප් බයි ස්ටෙප් හදාගන්න තියෙන්නේ. හැබැයි හරිම ලේසියෙන් හදන්න පුළුවන්. ගොඩාක් ඉන්ග්‍රීඩියන්ට්ස් ඕන වෙන්නේ නැහැ. ඊට පස්සේ බන් එක අරගෙන බන් එක උඩ ගාලික් බටර් දාලා ඒක උඩට මේ අපි හදපු චිකන් මික්ස්චර් එකෙන් දාලා ඒකත් උඩට මොසරෙල්ලා චීස් ටිකක් දාලා බේක් කරගන්න තමයි තියෙන්නේ. කලින් වතාවේ වගේම 180 උෂ්ණත්වයට මතු පිට ටිකක් ගෝල්ඩන් කලර් එකක් එනකම් බේක් කරා නම් හරි. සාමාන්‍යයෙන් පැය භාගයක් විතර. එතකොට ඉතින් රසම රස චීස් රහක් තියෙන හොඳට චිකන් හැපෙන ක්‍රිස්පි බ්‍රෙඩ් එකක් තමයි හම්බෙන්නේ. එහෙනම් හදලා රස මටත් කියන්න හොඳේ. එහෙනම් ගිහිල්ලා එන්නම්.